අවසරයි ස්වාමී. මහා සංඝ රත්නයේ අවසරේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ධර්ම ශ්‍රවණේට ප්‍රථමයෙන් ආජීවස්තමක සීලේ පිහිටීම පිණිස නමස්කාරය කියනවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්ති. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමභන්තේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ
තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මග්ගනට්ඨං ඊකෝ සෙට්ඨු සච්චානං චතුරු පදා විරාගෝ සෙට්ඨු ධම්මානං දිපදානං චක්ඛුමාති පූජනීය මහා සංඝරත්නයන් අවසරේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් විශාල සංඝ පිරිසක් අරිහත්ත්වයේ පිහිටුවමින් දෙසූ දේශනේ එක ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. මාස ගණනාවකින් ධර්ම දේශනයේට වාඩි වුණේ. අපේ පූජනීය උපස්ථායක ස්වාමින් වහන්සේ කරුණාවෙන් ආරාධනා කරන වැඩි මහන්සි වෙන්න එපා. කෙටි වේලාවකින් ධර්ම දේශනේ නිම කරුණ මැනව කියලා. ඒ කාරුණික ආරාධනයත් අපි සතුටෙන් පිළිගන්නවා. ඒකම මේ මොහොතේදී වෙනදා වාගේ උස්සහඬින් දේශනා කළ නොහැකි බැවින් සෑම දිනම හැකිතාක් නිහඬතාවෙන් මේ දහම් ප්‍රදේයට සවන් දෙත්වා කියලා මා මෛත්‍රියෙන් ආරාධනා කරනවා. සරුවක්ඥන් වහන්සේගේ චාරිත්‍රයක් තියෙනවා. සෑම වස් කාලයක අවසානයේදී ගමින් ගම නගරයෙන් නගර ජනපදයෙන් ජනපදයේ චාරිකාවක වඩින සිරිත සමහර විට 9 මාසයක් මුළුල්ලේ වැඩම කරනවා යොදුන් 900ක දොර ප්‍රමාණයක්. සමහර විට මාස 4ක් වස්සාන කාලේ එකතැන වැඩ ඉඳලා මාස 8ක චාරිකාවක් වඩිනවා යොදුන් 600ක මානෙ. සමහර විට වස්සාන ඍතුවයි හේමන්ත ඍතුවයි දෙකම එක තැන වැඩ ඉඳලා 4 මාසක චාරිකාවක් වඩිනවා යොදුන් 300ක ප්‍රමාණය. අර යොදුන් 900ක ප්‍රමාණයට කියනවා මහා මණ්ඩල චාරිකාව. යොදුන් 600ක චාරිකාවට කියනවා මධ්‍ය මණ්ඩල චාරිකාව. යොදුන් 300ක චාරිකාවට කියනවා අන්තෝ මණ්ඩල චාරිකාව. ඒ කාලය සීමා වෙන්නේ විශේෂ හේතු නිසා. එනම් වස්සාන කාලේ භාවනා නියෝගී වූ සමහර ස්වාමින් වහන්සේලාට වස්සාන කාලය තුල මාර්ගඵල නොලැබුණොත් තා මාසයක් ඒ වෙනුවෙන් කාලේ නවතිලා වැඩ ඉන්නවා. සමහරට මාස 8ක් නැවතිලා වැඩ ඉඳලා ඒ සංඝයා වහන්සේලාට පිහිට වෙලා තමයි මේ වැඩම කරවන්නේ. මේ වැඩම කරන ගමනේදී සැප විහෙරණ ඇති මාර්ගම අහු වෙන්නේ නැහැ. කොහොම දුෂ්කර ගමන් මාර්ගවලත් යන්න වෙනවා. එසේ නමුත් ගමින් ගමට වැඩම කරවමින් සදාම් අමාවලුවට බෙදා දෙමින් ඒ තන්වල බොහෝ දෙනෙක් මාර්ගඵල නිවනට පමුණුවමින් වඩින්නේ. ඔය අතර චාරිකාවක් නිමවා නැවත ජේතවනාරාමයට ආපසු වැඩම කරවා නොබෝ දාසකින් භික්ෂු සංඝයා වහන්සේ ධර්මශාලාවේ සාකච්ඡාවක් කරමින් වැඩ සිටියා. අපි අසවල් ප්‍රදේශවල චාරිකාවේ හැසිරුණා. අසවල් ප්‍රදේශවල නම් මම්මාවක් පහසුකම් තිබුණා. සිව්පස් පහසුකම් තිබුණා. අසවල් ප්‍රදේශවල බොහොම දුර්ග මාර්ගවලත් යන්න සිද්ධ වුණා. එවාගෙම සිව්පස් දුෂ්කරතාද ඇති වුණා. කොහොම දහස් ගණන් දසදහස් ගණන් 20000 ගණන් සංඝ පිරිස තමයි මේ වැඩම කරවන්නේ චාරිකාවේ. ඉතින් මේ සංඝ පිරිස අතර
රහත් නො වූ ඍතුජන භික්ෂූන් වහන්සේලා පිරිසක් මේම මංමාවක් ගැන සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේ සරුවක්යන් වහන්සේ දෙන්න වැඩියා. වැඩලා අසවදාලා මහණෙනි මගේ පැමිණීමට පළමුවෙන් මේ ඇති වූ සාකච්ඡා කුමක්ද? ඉතින් භික්ෂූන් වහන්සේලා සියල්ල නොවලහා කියා හිටියා. භාග්‍යවතුන් වහන්සේගේ බුදු ඇසට පෙනුණ මේ සංඝ පිරිස විශාල පිරිස අරිහත්ත්වයටපත් වෙන්න දැන් නුවණ මූකුරවලා ගින් තියෙනවා. නිසා මේ මංමාවත් වල තියෙන තොරතුරු මාතෘකා කරගෙන කළ මේ සාකච්ඡාව තුළින් නිර්වාණ මාර්ගයේ පහදා දෙමින් විසිතුරු දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාවේ ධම්මපද දේශනාවේ මග්ග වර්ගයේ මුලට ගාථා 4ක් තියෙනවා. ඒ ගාථා 4 මාතෘකා කරගෙන ධර්ම දේශනා පැවැත්වුවා. ඒ අවශ්‍යතාව දේශනා අවසානයේ සීල දෙනා වහන්සේ සව් කෙලෙස්නසා මහා රහත් භාවයට පත් වේවදාලා. ඒ දේශනාවේ අදහස මෙහිමයි. මග්ගානට්ටංගිකෝ සෙට්ටෝ මාර්ගයන් අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රේෂ්ඨ මාර්ගයයි. සත්‍යානං චතුරෝපදා වාක් සත්‍ය පරමාර්ථ සත්‍ය කියන්නේ මේ සත්‍යයන් අතුරෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේම ශ්‍රේෂ්ඨයි. විරාගෝ සෙට්ටෝ ධම්මානං විරාග නිරෝධ සංඛ්‍යාත අමෘතමහා නිර්වාණ ධාතුවම ධර්මයන් අතුරෙන් අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. දෙපදානං චක්කුමා දෙපායති සිව්පායති බොහෝපායති සංඥායති අසංඥායති නේසංඥා නාසංඥා සහිත යන්තාක් ලෝක සත්‍යය සිටිනං ඒ අතුරෙන් දෙපායති මිනිසයන් අතරත පසස්සත්තා වූ සරුවක්යන් වහන්සේම ශ්‍රේෂ්ඨයි කියන එක පළවෙනි ගාථාවේ තේරුම. මෙතන පසස්සත්තා වූ කියලා කියන්නේ ප්‍රඥා චක්ෂු පහක් සරුවක්යන් වහන්සේට තියෙනවා. ස්වභාවයෙන් තියෙන මාංශ චක්ෂුව වෙනයි. ඒ ස්වභාවයෙන් තියෙන මාංශ චක්ෂුවත් දීර්ඝ කාලාන්තරයක් අහසේ තරුවලට වැඩියෙන් බුදුබාපතා නිද්දන් දුන්න කුසල බලයෙන් යොදුනක් මානේ ගස්ගල් පර්වත විනිවිද දකින්න තරම් ප්‍රසන්න වූ පස්පෑදිස්නා නේත්‍ර යොග්මයක් සරුවක්යන් වහන්සේට තියෙනවා. මේ පංචචක්කු කියලා කියන්නේ ඒක නෙමෙයි. පළවෙනි එක දිබ්බ චක්කු. ඒ කියන්නේ දෙවස් නුවණ තියෙනවා. ඒකත් එක්තරා චක්ෂුවක්. ඊළඟට තියෙනවා ධම්මචක්කු. ධම්මචක්කු කියන්නේ සෝවාන් මාර්ගඥාන, සකදාගාමි මාර්ගඥාන, අනාගාමි මාර්ගඥාන තුන. හැබැයි ඒ වෙනකොට සරුවක්ඥන් වහන්සේ තුනම ප්‍රතිලාභ කරගෙන අවසానයි. තුන්වෙනි එක බුද්ධ චක්කු. බුද්ධ චක්කු කියන්නේ සෑම දවසේ අලුයම් කාලේ සූවිසි කෝටි 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවට සමවැදී ඉන්නගේ මේ බුද්ධ චක්ෂුව විහිදුවන දසදහසක් වලට. බුද්ධ චක්ෂු කියලා කියන්නේ ඉන්ද්‍රිය පරෝපරිඥානය සහ ආසයානුසේ ඥානය. මේ බුද්ධ චක්ෂුවෙන් තමන් වහන්සේට දකින්න ලැබෙන්නේ මාර්ගඵල නිවන් සුව ලබන්න සුදුසුසන් සහ ධර්ම ශ්‍රවණය කරලා ප්‍රයෝජන ගන්න සුදුසුසන්. සංඥා භාගයේත් ඒ වගේම 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමුද්‍ර සමයේදී බුද්ධ චක්ෂුව විහිදුවනවා දසදහසක් වලට. ඒ බුද්ධ චක්ෂුවෙන් තමයි සත්වයන් තෝරාගන්නේ මාර්ගඵල නිවන් ලබන්න සුදුසුසන්. ඊළඟට සමන්ත චක්කු. සමන්ත චක්කු කියන්නේ සරුවක්ඥතා ඥානෙට. සංකත අසංකත සරුව ධර්මයන් සියල්ල මනවින් අවබෝධ කරගන්නේ සරුවක්ඥතා ඥානෙට කියනවා සමන්ත චක්කු. ඊළඟට තියෙනවා ප්‍රඥා චක්සු කියලා.
චක්සු කියන්නේ මේ ඥාන ඇසියල්ල හැර සීලවම බුද්ධ ඥානයන්ට කියනවා ප්‍රඥා චක්සු කියලා. මෙන්න මේ කියන්නේ චක්කුමා කියන පදයෙන් මේ ප්‍රඥා සම්භාර ඥාන සම්භාර පහක් සඳහන් වෙනවා. ඊළඟට සරුවඥන් වහන්සේ වදාරනවා ඒසෝව මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය ඒතම්මිතුම්මි පටිපජ්ජතේ මාරස්සේ තම්පමෝහන. විසුද්ධි දර්ශනය නම් වූ ශාන්ත නිවන සාක්ෂාත් කර ගන්නට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර වෙන මාර්ගයක් ඇත්තේම නැත. මේ මාර්ගයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධයන් ශ්‍රාවකයන් තේනගිය යුතුයි. මේ මාර්ගය හරියට ක්ලේශ මාර්ගයට නොපැනෙන ක්ලේශ මාර්ගයට නොපැනෙන එකම මාර්ගයයි. ඒතම්මිතුම් මේ පටිපජ්ජත අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර බන්ධනා. අගේ ශ්‍රාවකයෝ මේ මාර්ගයේ පිළිපන්නොත් මාර බන්ධනයන් අත්මිදී අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නවා කියන මේ දේශනයයි සඳහන් වෙන්නේ. එහිදී අපි සඳහන් කරන්නට ඕන පින්නතුනි බෞද්ධයන් වශයෙන් අපි තෙරුවන් සරණ යනවා. මේ තෙරුවන් සරණ යාමෙන් අපේක්ෂා කරනු ලබන්නේ දෙව්ලොවට යන්න නෙමෙයි, බඹලොවට යන්න නෙමෙයි, මනුෂ්‍ය ලෝකේ සක්විති රාජ සැප ලබන්න නෙමෙයි, ධන සම්පත් ලබන්න නෙමෙයි. තෙරුවන් සරණ යාමේ පරමාර්ථයම සංසාර දුකින් අත මිදී ශාන්ත නිවන් සුව පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වශයෙන් පිහිට කර ගනිමි, අනුගමනය කරමි. එවාගේම ශ්‍රී සද්ධර්ම රත්නයේ සසර දුකින් අත මිදී ශාන්ත නිවන් සුව ලබනු පිණිස ධර්ම රත්නයේ පිහිට කර ගනිමි. එවාගේම සසර දුකින් මිදී ශාන්ත නිවන් සුව ලබනු පිණිස ආර්ය සංඝ රත්නයේ පිහිට කර ගනිමි. එතකොට මේන් සඳහන් වෙන්නේ නිවන් සුව පැතීමයි. නිවන් සුව පැතීම නිසා බෞද්ධයන් වශයෙන් කරන ලෝක කුඩා සෑම කුසලයකදීම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටි අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මේ පින්තුන් নমස්කාරය කියා හිටියා. තිසරණේ සමාදන් වුණා. ශික්ෂාපද 8ක් කියා හිටියා. මේ එකක් ගානේ පින්තුනේ මේ පින්තුන්ගේ సంతාන තුල පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග. අපි සලකා බලමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ নমස්කාර පාඨයේ තියෙනවා විශේෂ බුද්ධ ගුණ 3ක්. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ බුද්ධ ගුණ සහිත මේ নমස්කාර පාඨය කියවනකොට අපේ සිතේ පහළ වෙන්නේ බොහෝ සෙයින් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික කුසල චිත්ත පේලි පහළ වෙනවා ජවන් සිත්. ඒ එක ජවන් සිතක තියෙනවා පින්නතුනි ඡායසික ධර්ම ඔක්කොම 33ක්. සෝබන සාධාරණ 7යි, අනි සමාන ඔක්කොම දෙකෙන් එක අයත් එක 13යි, සෝබන සාධාරණ 19යි, පඤ්ඤා ඉන්ද්‍රියයි සියල්ල 33යි. ඒ 33 අතරේ තියෙනවා පින්නතුනි ප්‍රඥාව නැත්නම් අමෝහය. මේ අමෝහයට කියන්නේ සම්මා දිට්ඨිය. ඇයි නියම වශයෙන්ම සරුවක්යන් වහන්සේට নমස්කාර කළා, ධර්ම රත්නයේ සංඝ රත්නයට নমස්කාර කළා. ඒකට අපේ සිත සම්මා දිට්ඨික වශයෙන් මාර්ගාංගයක් එතන වැඩෙනවා. ඊළඟට නිවන් සුව පැතීමයි මේ බලාපොරොත්තු වන්නේ. නිසා නික්කම්ම සංකල්පනාව කියන මාර්ගාංගය වැඩෙනවා. වචනේ කියන කොට එතන තියෙනවා මුසාවාදෙන් තොර, කේලමෙන් තොර, පරුෂ භාෂෙන් තොර, හිස් භාෂෙන් තොර යහපත් කුසල චේතනාවකින් කියවෙන වචනයක්.
ඒක සම්මා වාචා මාර්ගාංගයයි. ඒකම තමන්ගේ సంతානයේ ඒ වචනේ කියන්නේ උත්සාහයක් වීරියක් ඇති වෙනවා. ඒ වීරියෙන් සිදු වෙනවා සම්මා වායාම කියන මාර්ගාංගය. මේ නමස්කාර පාඨයේ කියනකොට නූපං අකුසල් සිටිවිලි නූපදී ගියා. උපන්න අකුසල සිටිවිලි යටපත් වුණා. නූපං අලුත් කුසල සිටිවිලි පහළ වුණා. උපන්න කුසල චිත්ත වේති වැඩි වැඩියෙන් වර්ධනය වුණා. ඒක සම්මා වායාමයයි. ඊළඟට මේ නමස්කාර පාඨ කියනකොට අපි දෝත නගා ගන්නවා. ඒ නමාගන්නේ කුසල් සිටි. ඒ කුසල් සිටේ තියෙන සිහියෙන් දෝත නගා ගැනීම කායානුපස්සනා සතිපට්ඨානයයි. ඊළඟට අපේ සිතේ සෝමනස්ස සාගත වේදනාවක් යන වින්දනයක් තියෙනවා. ඒ වින්දනේ සතියෙන් යුක්ත බැවින් ඒක වේදනානුපස්සනාවයි. ඒ කුසල් සිතේ සතියෙන් යුක්තයි. එනිසා ඒක චිත්තානුපස්සනා සතිපට්ඨානයයි. ඉතිරි ඡායක ධර්මහා සිත මේ සතියෙන් යුක්ත බැවින් ධම්මානුපස්සනාවයි. අනුපස්සනා සතරක් එතන සිදුවෙන බැවින් සම්මා සතියයි. මේ නමස්කාර පාඨයේ කියනකොටම තමන්ගේ සිතේ කාමච්ඡන්දය යටපත් වුණා. ව්‍යාපාදේ යටපත් වුණා. තීන මිද්දේ යටපත් වුණා. උද්ධච්චය කුක්කුච්චය යටපත් වුණා. විචිකිච්ඡාව යටපත් වුණා. ඒ වෙනුවට නමස්කාර පාඨයේ කීමේ කුසල විතරකේ පහළ වුණා. කුසල විචාරයේ පහළ වුණා. කුසල ප්‍රීතියේ පහළ වුණා. එවාගෙම කුසල සැපේ පහළ වුණා. එවාගෙම කුසල වශයෙන් ඇති වෙන ඒකාග්‍රතාව පහළ වුණා. මේක සම්මා සමාධියයි. දැන් අපි මේ නමස්කාර පාඨයේ කියනකොට පින්නතුනි අපි සිතේ දියුණු කරගෙන තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග රසක්. ඔය වගේම තිසරණේ සමාදන් වීමේදී ශික්ෂාපද සමාදන් වීමේදී එකක් ගානේ අපේ සිතේ වැඩෙන්නේ ඔය මාර්ගාංග. දැන් අපි මේ මල් පූජාව කළා. මල් තැන්පත් කළා. ඒ අවස්ථාවෙත් අපේ සිතේ පහළවන්නේ බුදු ගුණ අරමුණු කර ගන්නා ලද කුසල චිත්ත පේලි. ඒ කුසල සිතක් ගානේ මාර්ගාංග වැඩෙනවා. ඔය විදිහට සලකා බැලුවාම බෞද්ධයන් විසින් කරන සෑම කුසල ක්‍රියා පහනක් දැල්ලුවා, සුවඳ කූරක් දැල්ලුවා, එවාගේ මල් පූජාවක්, ගිලන්පස පූජාවක් කරතත්, පසංග පීඨව වන්දනා කරතත් සෑම අවස්ථාවකම සිතේ පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංගයි. මේ මාර්ගාංග ඇතුලේ තියෙනවා පින්නතුන එකතු වෙලා බෝධිපාක්ෂික ධර්ම 37ක්. බෝධි කියන්නේ සතර මාර්ගඥානයේට නමක්. ලෝකෝත්තර සතර ඵලයට නමක්. ඒ වගේම නිර්වාණ ධාතුවට නමක්. සර්වඥතා ඥානයටත් නමක් තියෙනවා මේ බෝධි කියේ. එතකොට ඒකට පක්ෂපාතව උපකාරීක ධර්මයන් කියනවා බෝධිපාක්ෂික ධර්ම. දැන් සතිපට්ඨාන 4 එන මාර්ගාංගයක් වශයෙන් කිව්වනේ. සම්‍යක්ප්‍රදම් වීර්ය 4 සම්මා වායාම කියන කොට කියුණානේ. ඉරිදීපාද ධර්ම 4 එතන කීපයක් කියුණා. එකක් ඡන්දේ, එකක් වීර්ය, එකක් චිත්ත, එකක් විමර්ශාව. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්ම සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය අර කුසල් සිතේ පහළ වුණා. ඒ වගේම සද්ධා බලය ආදී බල ධර්ම 5. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඊළඟට බොජ්ජංග ධර්ම 7ම තියෙනවා. නිවන් සෝපතා පහළ වූ කුසල් සිතේ සතිය සති සම්බොජ්ජංගේ. නිවන් සෝපතා සිදු කළ කුසල සිතේ ප්‍රඥාව ධම්මවිචේ සම්බුද්ධංගේ. නිවන් සෝපතා කළ කුසල ධර්මයන්ගේ సంతානයේ තියෙන විරිය සම්බුද්ධංගේ. එවාගේ සල්සිතේ නිරාමිස ප්‍රීති සම්බුද්ධංගේ. ඒ කුසල් සිතේ පහළ වෙන කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි දෙක පස්සද්ධි සම්බුද්ධංගේ. කුසල් සිතේ තියෙන ඒකාග්‍රතාව පස්සමාධි සම්බුද්ධංගේ. ඒ කුසල් සිතේ පහළ වෙනවා తත්‍ර මජ්ජත්තතාව කියන උපේක්ෂාව. ඒක උපේක්ඛා සම්බුද්ධංගේ.
මෙදිර බොජ්ජංග ධර්ම හතත් උතනම සම්පින්ඩණය වෙනවා. දැන් මාර්ගාංගට ගැන කියවුණා. මේ මාර්ගාංගට මේ ලෞකික කුසල් සිතක පහළ වෙන්නේ වැඩිම ගාන එක සිතේ 6යි. මධ්‍යම ගානෙන් 5යි. අඩුම ගානේ 4යි. ඒ කියන්නේ සීල් සමාදන් වීමේදී ශික්ෂාපදයක් ගානේ අර සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව තුනෙන් එකක් පහළ වෙනවා. තුන එකට පහළ වෙන්නේ නැහැ. වචනෙන් කුසල සිතක් පහළ වෙනකොට සම්මා වාචා, කාය සම්බන්ධ කුසල සිතක් පහළ වෙනකොට දැන් පාණාතිපාතා වේරමණී සමාදන් වෙනකොට සම්මා කම්මන්ත. ඊළාට මිච්ඡා ජීවා වේරමණී සමාදන් වෙනකොට සම්මා ආජීව. ඒ විදිහට මාර්ගාංග තුන වෙන වෙනම කුසල් සිත වශයෙන් සිල් සමාදන් වීමේදී සහ සිල් ආවර්ජනා කිරීමේදී පහළ වෙනවා. එතකොට මේ විදිහට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ කියන මාර්ගාංග පහ ඒකට එකතු වෙනවා නම් සම්මා වාචා ඒකත් එක 6යි. එහෙම නැත්නම් සම්මා කම්මන්ත ඒකත් එක 6යි. එහෙම නැත්නම් සම්මා ආජීව ඒකත් එක 6යි. ඒ උපරිම ගානට ලෞකික කුසල් සිතක පහළ වෙන මාර්ගාංග 6යි. මධ්‍යම වශයෙන් යම් කිසි කෙනෙකු දැන් සීල් සමාදන් වෙනවා නෙමෙයි, සීල් ආවර්ජනා කරනවා නෙමෙයි, දැන් මේ මල් පහන් පූජා කරනවා, ඒ වගේම බුද්ධ වන්දනා කරනවා, පිරිත් දේශනා කරනවා, ධර්ම දේශනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා, භාවනාවක යෙදෙනවා. එවැනි අවස්ථාවල මාර්ගාංග පහක් බැගින් කුසල් සිතේ පහළ වෙනවා. අඩුම ගානේ 4ක් ලැබෙනවා කිව්වේ ඥාන විප්‍රයුක්ත කුසල් සිතකයි. ඥාන විප්‍රයුක්ත කුසල් සිතේ සම්මා දිට්ඨිය පහළ වෙන්නේ නැහැ. හැබැයි සම්මා සංකල්පනා පහළ වෙනවා. සම්මා සංකල්පනා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන 4 පහළ වෙනවා. ඒක අතර ඥාන විප්‍රයුක්ත වශයෙන් සීල් සමාදන් වෙනකොට 5ක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ විදිහට කුසල් සිතක ලෞකික කාමාවචර කුසල් සිතක ලැබෙන්න පුළුවන් මාර්ගාංග 4ක් හෝ 5ක් හෝ 6ක්. ඒ සියල්ලම ගමන් කරන්නේ කොහෙටද? මඟඵල නිවන දක්වා යන ගමනකටයි. ඒ නිසා අපි මේ කරන සෑම කුසලයක්ම ප්‍රතිපත්ති පූජා කුසල් බාටපත් වෙනවා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. බොහෝ දිනා බොහෝ සෙයින් කියනවා මේ මල් පහන් පූජා, දම් පින්කම් කිරීම, මේවා උත්සව පැවැත්වීම, මේවා මේ ආමිෂ පින්කම් නේද කියලා. බොහෝ දෙනා කියනවා, හිතෙන අදත් කියනවා. ආමිෂ පින්කම් කියලා කියනවා මේ සාමාන්‍ය දේවල්. ප්‍රතිපත්ති පින්කම් කියලා හඳුන්වනවා ඒගොල්ලෝ සීල් සමාදන් වීම, සීල් රැකීම, භාවනා කිරීම. නමුත් පින්නතුනි ආමිෂ පින්කම් ප්‍රතිපත්ති පින්කම් කියන දෙක තේරුම් ගන්නටම ඕනේ. ආමිෂ කියන්නේ මොනවද? තෘෂ්ණා ආමිෂය, දෘෂ්ටි ආමිෂය කියලා දෙකක් තියෙනවා. තෘෂ්ණා දෘෂ්ටි කියලා දෙකක් තියෙනවා. මේ හැම දෙයක් අල්ලා ගන්න දෙකක්. ඒවට උපාදාන කියලා කියනවානේ. තෘෂ්ණා උපාදාන, දෘෂ්ටි උපාදාන. දැන් යම්කිසි කෙනෙක් මල් පූජාවක් කරනවා, දානයක් දෙනවා, බණක් දේශනා කරනවා, බණක් අහනවා, එහෙම නැත්නම් පිරිත් කියා ගන්නවා, උත්සව පවත්වනවා, මේවා ආමිෂ පින්කන්ද ප්‍රතිපත්ති පින්කන්ද කියලා බලන්න ඕනේ. ආමිෂ කියන ලබන්නේ පින්නතුනේ ද්‍රව්‍යයට නෙමෙයි. මේ වස්තු ද්‍රව්‍යයට නෙමෙයි. ආමිෂ කියලා කියන්නේ අරමුණක් සම්බන්ධවයි. දැන් මේ කුසල් කරලා අපට මේ හේතුවෙන් මතු භවයන්ෙහිදී මහේශාක්‍ය මනුෂ්‍ය ජීවිත ලැබේවා කියලා හිතුවොත් අන්න ආමිෂ පින්කමක්. මට සදිවි ලෝක සම්පන්න ලැබේවා කියලා හිතුවොත් ආමිෂ පින්කමක්. මට බඹලෝ සම්පන්න ලැබේවා කියලා හිතුවොත් ආමිෂ පින්කමක්. මේ විදිහට මනුලොව, දෙව්ලොව, බඹලොව මේ ලෞකික සම්පත්තිය සඳහා දානයක් දුන්නත් ආමිෂ පින්කමක්. සීලයක් රැක්කත් ආමිෂ පින්කමක්. භාවනාවක් කරතත් ආමිෂ පින්කමක්. ධානයක් වැඩුවත් ආමිෂ පින්කමක්. මක් නිසාද? ඒ අරමුණු කරන ලබන්නේ තෘෂ්ණාවයි, දෘෂ්ටියයි.
තෘෂ්ණාව කියන්නේ මගේ මගේ කියන ගැනීම. දෘෂ්ටිය කියන්නේ ආත්ම වශයෙන් ගැනීම. එනිසා ඉනිතුන් අහලා ඇති නේද? අපේ බෝධිසත්වයන් වහන්සේ විපස්සී බුද්ධ ශාසන කාලයේදී දිලින්දෙක් වෙලා ඉඳලා තියෙනවා. සීමිත කාලයක්. හිගමනෙන් ජීවත් වුණා. හැබැයි හරි ශ්‍රද්ධාවක් නුවණක් සිතේ තියෙනවා. ඉතින් දන් දෙන රාජ මහා මාත්‍යාදීන් ළඟට යන්නත් බෑ. දානි ටිකක් සිගමනෙන් හරි ලබාගෙන දෙන්න. අවදානි දානයක් දෙන්න ඕනේ කියලා ඉන්න අතරේ එතුමාට මහා මෑ ඇට එතුමාගේ සිංගන බඳුනට ලැබුණා තෑග්ගක්. හිතුවා මේකවත් දන් දෙන්න ඕනේ කියලා ගියා. විශාල පිරිසක් දාන වස්තු පිළිගැන්වීමට ලෑස්ති පිටේ ඉන්නවා. බුද්ධ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාට. එලා මෙතුමන්ට ලං වෙන්න බෑ. එතුමා අදිෂ්ඨාන කළා මගේ මේ මහා මෑට දානය බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ පාත්‍රවට එක එක ඇට හරි වැටේවා කියලා අහසට වීසි කෙරුවා. හැබැයි බුදුරජාන් වහන්සේ දන්නවා මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. බෝධි සම්භාර පුරාණෙන නීති විවරණ ලබාගත් මහා බෝධිසත්වයන් කෙනෙක්. උන්වහන්සේ අදිෂ්ඨාන කළා මේකම මෑ ඇටයක්වත් අපතේ නොඇති පාත්‍රවට වැටේවා කියලා අදිෂ්ඨාන කළා. උට පේන්නත් අදිෂ්ඨාන කළා. අන්තිමේ ඇතිවෙච්ච ප්‍රීති සෝමනසේ නිසා ප්‍රාර්ථනාවක් කළා. මට මේ හේතුවෙන් මතු භවයන් හිදී කහවණු වැසි වසීවා කියලා ප්‍රාර්ථනා කළා. කහවණු වැසි වසීවා. ඔය පින්කමේ ඔය විදිහට කරලා හිටියනේ යතර මෙතුමා මේ භද්‍ර කල්පයේහි මහා මන්දාතු කියලා රජ කෙනෙක් වුණානේ. සක්විති රජ වුණානේ. යපමණ පින්කම් තියෙනවා. සක්විති රජ වෙලා එතුමා අහසට බැලුවාම යොදුනක් මානේ රංකාවන වහිනවා. ඒ කාලේ මිනිස්සුන්ගේ ධනියෙන් අඩුවක් නැහැ. ඒවා කොහොම ගන්න කියනවා රජවාසල ඇතුළේ තියෙනවා. ඉතින් ඒක රජවාසලට ගන්න අනිත් මහජනයට අහුලා ගන්න දෙන්න. යොදුනක් මානේ රංකාවන විශාල වර්ෂාවල් වහිනවා. අන්න ආමිෂ පින්කම්. අන්තිමේදී එතුමා මනුලව චක්‍රවර්ති සම්පත් විඳලා චාතුරු මහරජකේට ගියා මනුෂ්‍ය ශරීරෙම. ඒ තියෙන සපත් දීර්ඝ කාලයක් විඳලා ඒත් මන්ද විලත් තවත සභාවට ගියා සක්‍ර භවනට. සක්දේව රජවරු 30 දිනක් ආවශ්‍ය ගෙවි චුත වෙන තුරු එතුමා සක්‍ර භවනේ සක්‍ර දිව්‍ය රාජයාගේ සම්පත් වලින් භාගයක්ම අනුභව කරමින් හිටියා. හැබැයි ඊට පස්සේ සක්‍ර සම්පත්ම ලබන්න හිතුවා. එතකොට අවශ්‍ය ගෙවිලා මනුලුවට පැමිණියා. එදාම එතුමාගේ අවශ්‍ය කෙලවර වෙලා තිබුණා. නැති ඇමතුරු රැස් වුණා, නෑදෑය රැස් වුණා. ඇමතුරු අහලා තියෙනවා දේවයන් වහන්සේ උපවාසයේ අභාවයෙන් මොනවද අපි රටේ ලෝකේ කියන්නේ? කියන්නේ දරුවේනි මේ ලෞකික සම්පත් ගැන කවදාකවත් සෑහීමක් වෙන්නේ නැහැ. මම මේ මනුෂ්‍ය ලෝකේ අප්‍රමාණ චක්‍රවර්ති සම්පත් විඳලා චාතුරු මහරජකේ දිව්‍ය සම්පත් වින්දා. මනුෂ්‍ය ශරීරයෙන්ම ගිහිල්ලා. තාවතිස්ස භවනේ සක්දේව රජවරු 36 දිනක් චුත වෙන තුරුත් මම හිදී වාසය කළා. එයත්න්ගේ අවශ්‍ය සීමිතයි මගේ අවශ්‍ය අවුරුදු අසංකේයයි. එහෙම ඉඳලත් මට සෑහීමක් නැති වුණා. ඒ නිසා දරුවෙනි මේ ලෝකේ සම්පත් ගැන කවදාකවත් සෑහීමක් වන්නේ නැහැ කියන කතාව කියලා අපවත් වුණා. හැබැයි ඉතින් අපායට ගියේ නැහැ. සක්විති රජ කෙනෙක් නිති 500 රකින්නවා. දෙව්ලොවටම ගියා. මේ වාගේ ලෞකික සපත් පතාගෙන කරන හැම පූජාවක් හැම පින්කමක්ම ආමිෂ පින්කම් බවට පත් වෙනවා. යම් කෙනෙක් මේ විදිහට දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා, බුද්ධ පූජා කරනවා, බණ අහනවා, බණ කියනවා, උත්සව පවත්වනවා, තුරන් බඳිනවා, එවාගෙම ගාථා සජ්ජායනා කරනවා, নানা ප්‍රකාර පින්කම් කරනවා නිවන් පතා. රහත් බෝධිය, පසේ බෝධිය, අභිසම්බෝධිය කියන උතුම් බෝධියක් පතාගෙන කුසල් කරනවා. ඒ කුසල කිරීමේදී ඔහුගේ සිතේ වැඩෙන්නේ අර තෘෂ්ණාවට අරමුණු වෙන සම්පත්තියක් නෙවෙයි. ලෝකෝත්තර ධර්ම තෘෂ්ණාවට දෘෂ්ටියට අරමුණු වෙන්නේ නැහැ.
ලෝකෝත්තර ධර්ම ඒ තෘෂ්ණාමාන ආදීට අරමුණු නොවන බැවින් ඒවා පරාමර්ශණය කරන්න තෘෂ්ණාවට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා නිවන් සුව පතා කරන සෑම කුසලයක්ම ප්‍රතිපත්ති කුසලයක් ප්‍රතිපත්ති පූජාවක් බාටපත් වෙනවා කියන එක සඳහන් වෙනවා. ඒ නිසා අපි සලකා බලන්න ඕනේ. දැන් අපි මේ මහේසාක්‍ය පින්කම් සංවිධාන කරනවා. මේවා එකම ප්‍රාර්ථනා වෙන්නේ හැම දිනාටම අමා මහ නිවන් සුව අත් වේවා කියන පැතුමින්. ඒ නිසා මේ සියල්ල ආමිෂ පින්කම් නොවේයි ප්‍රතිපත්ති පූජා පින්කම් වෙනවා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අනික් කාණේ තමයි සියුම් කරුණක් මා කියලා දෙනවා. දැන් අපි මේ කුසල් සිත්ක ජවන් සිත් වේලියක් 7ක් යනවනේ. ජවන් සිත් 7ක් යනවනේ වේලියට. ඒ ජවන් සිත් 7ේම තියෙන්නේ සෝබන චෛතසික ධර්ම නෙවෙයි. ඒ සෝබන චෛතසික ධර්මයන්ගේ තියෙනවා එක චිත්තක්ෂණයක් ගානේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව. ඒ කියන්නේ නිවන් සුව පතා කරන සෑම කුසල් සිතක තියෙන ශක්තිය කොහොමද කියනවා නම් එක කුසල ජවන් සිතක ශක්තිය කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි කරලා දෙනවා. ඒක දුක්ඛ සත්‍ය අවබෝධයට සමීප වීමයි. ඊළඟට කල්ප කෝටි අසංඛ ගණන් ඈතට මේ ස්කන්ධ පරම්පරාව ගෙනියන තෘෂ්ණාව තුනී වෙනවා. එයින් සමුදය සත්‍ය අවබෝධයට සමීප වීමයි. ඒ වගේම කල්ප කෝටි අසංඛ ගණන් ඈතට ස්කන්ධ පරම්පරාව යන්න තිබුණු ගමන කෙටි වෙලා සාන්ත නිවන සමීප වෙනවා. ඒක නිරෝධ සත්‍ය අවබෝධයට සමීප වීමයි. ඒ වගේම කල්ප කෝටි සතසහස්‍ර ගණන් ඈත ගිහිල්ලා අංග සම්පූර්ණ කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ චිත්තක්ෂණයක් ගානේ වැඩෙනවා. මේ නිසා අපි මේ කරන නිර්වාණගාමිනී කුසල ධර්මයන්ගේ ශක්තිය චිත්තක්ෂණේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වෙනවා කියන එක තේරුම් ගන්නට ඕන. ඊළඟට සඳහන් වුණේ මේ ගාථාවේ විරාගෝ සෙට්ටෝ ධම්මානං කියලා. ඒකට ආර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ධර්මයන්ගෙන් අග්‍රයි. අපි බලාපොරොත්තු වන්නේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමමයි. ආර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන පරම ශාන්ත ධර්මයේ තමයි විරාග නිරෝධ සංඛ්‍යාත අමා මහ නිවන. මේ නිවන කියලා කියන්නේ පින්නතුනේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. සිහිනකින්වත් නොදැක්ක උතුම් ශාන්ත ධර්මයක්. මේ නිර්වාණ ධර්මයේ මහේසාක්‍ය ධර්මයක්. මේක කාල නියමයක් නෑ. මේ සම්බන්ධව විශේෂ දේශනා බුද්ධ වචනේ සඳහන් වෙනවා. නිබ්බාන කියලා පාලියෙන් අපි කියනවා. සිංහල වචනේ නිර්වාණ කියලා කියනවා. සුද්ධ සිංහල වචනේ නිවන කියලා කියනවා. මේ නිබ්බාන කියන වචනේ හැදිලා තියෙන පින්නතුනේ තේරුම් දෙකකින්. එක තේරුමක් තමයි වාන සංඛ්‍යාත තෘෂ්ණාව නැති තැන. භවං විනනතෝ සංසිබ්බනතෝ වානං උච්චති තණ්හා. භවයෙන් භවයට මේ ස්කන්ධ පරම්පරාව ගැටලන ගොතන මහන ගෙනියන මේ තෘෂ්ණාවට කියනවා වාන කියලා. ඒ තෘෂ්ණාවට නම් 100ක් තියෙනවානේ. ඒ එකක් තමයි වාන. මේ වාන සංඛ්‍යාත තෘෂ්ණාවට අරමුණු නොවන බැවින් එයින් ඊතර වූ බැවින් නිබ්බාන කියලා සඳහන් වෙනවා. නී කියන උපසර්ගයයි වාන කියන නාමපදයයි සංදි වෙනවා. මේ වාන කියන එකේ වායන්නේ ආයන්න වෙන් කරලා අල් වයනට අල් බයන්නක් ආදේශ වෙලා දිත්ත වෙනවා. දිත්ත වෙනාර ආයන්න ප්‍රමුණාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. එතකොට තෘෂ්ණාවට අරමුණු නොවන තෘෂ්ණාවෙන් ගයාගත නොහැකි සාන්ත තත්ත්වයට කියන නිබ්බාන. අනිත් තේරුම තමයි මේ ලෝක ධාතු අවීචේ පටන් භවග්‍රේ දක්වා සෑම සත්ව సంతානියක්ම ගිනිගෙන දැවෙනවා. සබ්බම් භික්ඛවේ ආදිත්තං කියලා ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කළේ ඒකයි. 11 මහා ගින්නකින් මේ ලෝක සත්වයා ගිනිගෙන දැවෙනවා. අවිඥානික වස්තුත් දැවෙනවා, සවිඥානික වස්තුත් දැවෙනවා. 11 මහා ගින්නක් අතරින් රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න කියලා කෙලෙස් ගිනි 4 තුනක් තියෙනවා. ඊළඟට එන ජාති ගින්න, ජරා ගින්න,
ශෝක මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස්ස ගින්න කියලා එතන තියෙනවා 8ක්. ওই 8කොත් එක්ක මේ 3 එකතු වුණාම 11ක්. මේ 11 මහා ගින්නකින් සත්ව సంతාන දැල්වියගෙන තියෙනවා. අවිඥානික වස්තු වල ඒ ජාති ජරා මරණ දෙක තියෙනවා. 3 තියෙනවා. ඒකේ රූප කලාපයන්ගේ ඉදීම ජාතිය. ඒ තිතියටපත් වීම ජරාව. ඒ රූප කලාප බිඳීම මරණ අවිඥානික වස්තු වලත් ඔය ගිනි 3ක් තියෙනවා. සවිඥානික సంతాන වල තියෙන ගිනි 11. මේ 11 මහා ගින්නෙන් දැවෙන තැවෙන මේ සත්‍යයගේ සදාකාලික නිවීමක් තියෙන්නට ඕනේ. සදාකාලික නිවීමක් තියෙන්නට ඕනේ තමයි සාන්ත නිර්වාණ ධාතුව නිබ්බාන කියන්නේ. ඔය කියන නිර්වාණ ධාතුව විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං එත්ත දීගංච රත්සංචේ අනුන්තුලං සුභා සුභං එත්ත පාඨවේච ආපෝ තේජෝ වායෝ නගාදති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා කේවට්ට සූත්‍රයේ තියෙනවා ගාථාවක්. ඒකේ සඳහන් වෙනවා නිර්වාණයට නමක් තියෙනවා විඥානං කියලා. මක්නිසාද විඥානං කියන්නේ? බොහෝ සෙයින් අපි කියන්නේ සිතටනේ විඥාන. මෙතන විඥාන කියන්නේ නිර්වාණය. එතන සඳහන් වෙන්නේ තේරුම විශිෂ්ටඥානෙන් දතියුතු නිසා විඥාන කියලා කියනවා. විශිෂ්ටඥාන කියන්නේ මොනවද? සෝවාන් මාර්ගඥාන, සකෘදාගාමී මාර්ගඥාන, අනාගාමී මාර්ගඥාන, අරිහත් මාර්ගඥාන කියන මාර්ගඥාන 4යි, ඵල ඥාන 4යි. මේ කියන විශිෂ්ටඥානයන්ගෙන් දතියුතු අරමුණු කළ යුතු බැවින් විඥාන. අනිදස්සන නිර්වාණයේ ඇහැට පේන ලකුණක් නැහැ. මොකද අරූපී ධර්මයක් නිසා. අනන්තං විඥානයේ මුලක් අගක් නැහැ. අනන්තං අන්තයක් නැහැ. සබ්බතෝ පබං විඥානයේ හැම පැත්තෙම බබලෙනවා. හැම පැත්තෙම බබලෙනවා. ඒකක තේරුමක්. අනිකානේ මහා තොටුපළක් මේ මහා පොකුණකට බහින්න හැම පැත්තෙම තොටුපළවල් තියෙනවා වගේ. මේ නිර්වාණයට බැහැ ගන්න තොටුපළවල් රාශියක් තියෙනවා. ඒ කියන්නේ දස කසින, දස අසුබ, දස අනුස්සති, අප්‍රමාණ මේ බ්‍රහ්ම විහාර 4, අරූප සමාපatti 4, සතිපට්ඨාන භාවනා ඔක්කොම නිර්වාණයට බැහැ ගන්න තොටුපළවල්. නිසා අනන්තං සබ්බතෝ පබං හැම පැත්තෙම බැබලෙනවා. ඒ වගේ හැම පැත්තෙම බැසගත හැකි තොටුපළවල් තියෙනවා. එත දීගංච රස්සංච අනුන්තුලං සුභා සුභං ඒ මේ නිර්වාණයේ දිග බවක් නැහැ, කෙටි බවක් නැහැ. ඒ වගේම සියුම් දෙයක් වශයෙන් නැත්තේ නැහැ. ස්ථූල දෙයක් වශයෙන් උත් නැහැ. සුභ අසුභ කියලා දෙයක්වත් නැහැ. එත පාඨවේ චාපෝ තේජෝ වායෝ නගාදති නිර්වාණයේ පොළවක් නැහැ, පසක් නැහැ, පඨවි ධාතුවක් නැහැ, ආපෝ ධාතුවක් ජලයක් නැහැ, තේජ ධාතුවක් ගින්දරක් සීතලක් කුණුසුමක් නැහැ, වායෝ ධාතුවක් සැලෙන චලනය වෙන ධාතු මේ වායෝ ධාතුවක් නැහැ. එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති මේ නාම රූප දෙක ඉතුරුවක් නැතුව එතෙන්දී නිවිලා යනවා. ඒ වගේම විඥානස්ස නිරෝධේ නෙත්තේතං උපරුජ්ජති මේ අනන්ත ජාති සංසාරයේ පේලියට එන විඥාන පරම්පරාව වෙතන නවතිනවා. නැවතීමෙන් ස්කන්ධ සම්තතියේ අනුපාදිශේෂ බාටපත් වෙනවා. මෙන්න මේ විදිහට නිර්වාණය ගැන විශේෂ හැඳින්වීම් රාශියක් තියෙනවා. එතකොට මේ නිර්වාණය මේ තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් බැවිනුයි මහා බෝධිසත්වයන් වහන්සේලා, පසේ බෝධිසත්වයන් වහන්සේලා, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකාදී මහෝත්තමයන් වහන්සේලා කල්ප අසංග ගණන් තිස්සේ එකම අරමුණකින් මේ දාන ආදී දසපාරමී පුරාගෙන එන්නේ. ඊළාට ඒ සම්බන්ධව මේ ලෝකේ කිසියම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කියලා නැහැ. කිසිම දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් කියලා නැහැ මේ උස්තරීතර ගුණාංග කරුණු 4.
කරුණ තුන. ඒ කියන්නේ මාර්ග අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍යය නිර්වාණය. මේවා ප්‍රකාශ කළ තියෙන එකම ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි මේ දේශනේ සොයාගත්තේ දේශනා කළේ. පසේ බුදුවරයන් වහන්සේලා තමන් අවබෝධ කරගත්තට දේශනා කරන්න දන්නේ නැහැ. දේශනා කරන්න උන්වහන්සේලා ප්‍රාර්ථනා කළා නැහැ. සරුවඥන් වහන්සේ පමණයි මේ ධර්මයේ සම්බුඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකයට අවබෝධ කරවා වදාළේ. මේ මාර්ගය හැර වෙන කිසිම මාර්ගයක් නැහැ නිර්වාණයට යන්න. මේ මාර්ගයෙන් ක්ලේශ මාර්ගයට නොපෙනෙන මාර්ගයක්. ඒ වගේ මේ මාර්ගයේ සරුවඥන් වහන්සේම දේශනා කළ මාර්ගයක්. මේ මාර්ගයේ ගමන් කරන සියල්ලෝම මාර බන්ධනෙන් අත මිදී අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. මේ නිසා දැන් අපි සලකා ගන්නට ඕනේ අපේ මේ මාතර බෝසත් පාරමී සංවිධානයේ සංවිධානකත්වයෙන් මේ වර්ෂයක් පාසා විශේෂ පින්කම් පෙළියක් සිද්ධ කරනවා. අත් වාසියෙන් මේක බෞද්ධයන් කළ යුතුම ධර්මතාවක්. මක් නිසාද යම් කෙනෙක් යම් පිරිසක් පෙරමුණ ගන්නට ඕනේ මහජනයා එකතු කරගන්න. තනිතනියෙන් ඕනතරම් පින්කම් කරන්න පුළුවන්. ඒ තනිතනියෙන් කරන පින්කමකට වඩා විශාල පිරිසක් ඒ පින්කම් වල යෙදවනවා නම් ඒකට කියනවා සත්පුරුෂතරෝ කියලා. තමන් කුසල කිරීම සත්පුරුෂෝ. අනුන් ලවා කුසල් කරවන්න අනුන්ට කුසල් කරන්න අවකාශ සලසා දීම සත්පුරුෂතරෝ. ඒ කියන්නේ අතිශයින් ශ්‍රේෂ්ඨ සත්පුරුෂත්වයක්. එනිසා මේ මාතර බෝසත් පාරමී සංවිධානයේ පිරිස උසස්ම සත්පුරුෂ ධර්මයක් මේ ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ ගැන අපි සෑම දිනම ඒ සිළු දිනාට කෘතඥ වෙන්නට ඕනේ, ආශිර්වාද කරන්නට ඕනේ. අද මේ මොහොතේදී සරුවඥන් වහන්සේ දෙසූ මේ දහම් පදයේ අපි ඉදිරිපත් කළේ දිග දේශනාවකට නෙමෙයි. නමුත් සරුවඥන් වහන්සේ වදාළ මේ දේශනාව තුලින් අපි කරන මේ පින්කම් කොයි විදිහේ පින්කම්ද කියන එක තේරුම් ගැනීමටයි මේ වචන ස්වල්ප ඉදිරිපත් කළේ. එනිසා මා ප්‍රාර්ථනා කරනවා අපි කරන සෑම කුසලයක්ම ප්‍රතිපත්ති පූජා කුසල් බාටපත් වෙනසේ නිවන් සුවපතා සිද්ධ කටයුතුයි කියන එක. ඒ නිවන් සුවපතා සිද්ධ කිරීම නිසා නිවන දක්වා යන ගමන් මාර්ගයේදී සක්විති සැප ලැබුණත්, ප්‍රදේශ රාජ්‍ය ලැබුණත්, සක්දේව පදවිය ලැබුණත්, කොයි විදිහේ ලෞකික සැප ලැබුණත් ඒවා ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, මුලාවන්නේ නැහැ, වෙලෙන්නේ නැහැ, පැටලෙන්නේ නැහැ, අතරමං වෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ. මක් නිසාද? නිවන් සුවපතා කළ කුසල් හේතුවෙන් සිතේ වැඩුණා ඉර්ධිපාද හතරක්. ඔය ඉර්ධිපාද හතර ඒ උපම් භවයන්ෙහිදී නිවනටම සත්ව సంతානේ පුජ්‍යල సంతානේ යොමු කරනවා. එනිසා භවයෙන් භවයට වෙන ලෞකික සැපකට ඇලෙන්නේ නැතුව නිවනට අවශ්‍ය වෙන පාරමී පුරා ගන්නට ಜಾති සමර්ථ වෙනවා. ඒකට කියනවා ප්‍රකෘතෝපනිෂ්ඨේ කියලා. ඔය ප ဋ ාණ ප්‍රත්‍ය වලින් 9 එකේ තියෙන ප්‍රකෘතෝපනිෂ්ඨේ කියලා. මේ ජීවිතයේ කරන කුසලය මතු භවයන්ට උපනිශ්‍රේ වෙනවා. මේ ජීවිතයේ මේ විදිහට ආගමික පින්කම් වල යෙදিলা නිවන් සුවපතා කළ කුසලයේ නිසා ඊළඟ භවයේ නිවන් සුවපතා කුසල් කරන්න වාසනාව ලැබෙනවා. මෙහෙමයි අපේ බෝසතුන් වහන්සේ හතරක් නෑර සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට වැඩි කලක් බෝධි සම්භාර පුරා නැවෙත් ලෝතුරා බුදු වුණේ. මේ සරුවඥන් වහන්සේ ඒසා දීර්ඝ කාලයක් මුළුල්ලේ බෝධි සම්භාර පුරා මීට වසර 2600කට ඉස්සදී බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. දිනපතා සූවිසි කෝට් ලක්ෂ වාර ගණන් අරිහත් ඵලයේ සමාදෙමින් නිවන් සැපම වින්දා. එයින් නොනවති ලෝබලා බුදු ඇසින් අමා දහම් වැසි වස්සවල සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාට ජීවමාන කාලයේම නිර්වාණ අමෘතේ පානය කරවා වදාලා. පරිනිර්වාණයෙන් පසුව වසර 5000ක් තිස්සේ ඒ නිර්වාණේ පානය කරන්න සුදුසු සුවාසුදාසත් ධර්මස්කන්ධේ දේශනා කොට වදාලා. තමන් වහන්සේ ආයුෂාගේ කෙළවරේ දසදහසල් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපහනක් නිවෙන්නාසේ පිරිනිවන් වැඩියා.
රහතන් වහන්සේලා පිරිනිවුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සුවකී කර්මාරූපව මේ පරලොව ගියා. වැඩිහිටි විහාරස්ථානද රාජධානි උයන් පොකුණු මාලිගාදී සියල්ලද කාලයා ගැවෑමෙන් නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ගෙවල් දොළවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බොලතෙන් බෙහෙතෙන් හේතෙන් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලත් මතුමත්තේ ලැබෙන දිව්‍ය මානුෂාදී ලෞකික සම්පත් සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ශනියක් ශනියක් පාසා සිඳී ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි. සිඳෙමින් බිඳෙමින් ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර ධර්ම පීලන සංකත සංතාප විපරිණාම අර්ථයෙන් යුක්ත නිසා දුක්ඛ සත්‍යයි. ඒ දුක නැවත නැවත උපදවන ආයුහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. දුක්ඛ සමුදය දෙකෙන්ම තොර වූ නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් යුක්ත වෙන ශාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි. දුක්ඛ සත්‍යය පිරිසිඳීමෙන් ආબોධ කරන සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින් ආબોධ කරන නීයාන හේතු දර්ශන අධිපති අර්ථ හතරෙන් යුක්ත වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. දුක්ඛ සත්‍ය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳ ආબોධ කටයුතු සත්‍ය ධර්මයක්. සමුදය සත්‍ය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ ප්‍රහාණය කටයුතු සත්‍ය ධර්මයක්. නිරෝධ සත්‍ය ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ සුභ වූ සාක්ෂාත් කටයුතු සත්‍ය ධර්මයක්. මාර්ග සත්‍ය ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ සුභ වූ භාවනා වශයෙන් වැඩි යුතු සත්‍ය ධර්මයක්. අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් පෙරූ පාරමිතානුභව බලයෙන් මේ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර ශාන්තේ අමා මහ නිවන් සුව වැළඳුවා. සංසාර දුකින් අත මිදී කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේලාට අපේ සිතින් කයෙන් වචනින් සමකල්ලි ගෞරවාචාර උත්තමාග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා සිදු කරන දාන ශීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ අපටත් මේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ විසින් ලද ගාම්භීර වූ දුර්දශ වූ දුර්නිබෝධ වූ ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වේදනීය වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නට වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. කාලයේ පැය භාගයට හිතාගත්තට විනාඩි 55ක් ගත වුණා. එසේ නමුත් කාලයේ ගෙවුණ දැනුනේ නැහැ. දරුවන් සරණින් එච්චර අපහසුයක් දැනුනේ නැහැ. නමුත් අපි ප්‍රවේශයෙන් තමයි කටයුතු කළ යුතු තියෙන්නේ. වෛද්‍ය උපදේශ අනුව. ඒ නමුත් මේ මොහොතේදී මාතර බෝසත් පාරමී සංවිධානයේ සමුදායක මණ්ඩලයට ආශිර්වාද පිණිස කරන මේ මහා පින්කමේ මෙතකින් අපි මේ ධර්මානුශාසනාවක් කිරීමෙන් අත් වූ කුසලයේ ඒ බෝසත් සංවිධානයේ සෑම දිනකට විශේෂයෙන් අර සරත් ප්‍රියන්ත මහත්මයා නම් ප්‍රදාන සැමට අත්පත් වීමෙන් ඒ සියල්ලෝම මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන ඉරියොත්ප්ප භවශ්‍රතතා පරාක්‍රම වීර්ය ස්මෘතියේ ප්‍රඥාවෙන් වැඩෙත්වා ධර්මඥානෙන් භාවනා ඥානෙන් වැඩෙත්වා ඒ සංවිධාන කුසලතාව තව තවත් දහස් ගුණෙන් දියුණු තියුණු වේවා. ඒ සෑම දිනාට දෙලෝ සුභසතහා කෙලවර පැතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා. වාගේ මේ බෝසත් පාරමී සංවිධානයේට විශේෂ අනුග්‍රහ දක්වන ශක්තිය දෙන ඉන්වත්
ජනක චන්දන අබේරත්න මහත්මයාටත් එම දයාබර මව්පිය දෙදෙනා ඇතුළු පවුලේ සැමටත් එවාගේම නිරෝගී සැපේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. මේ කුසල සම්භාරයේ ලංකාවේ ජීවත් වන අයට පමණක් නෙවෙයි මුළු ලෝක ධාතුවේ මනුලොව දෙව්ලොව බඹලොව සතර ආපාය පවා ඉන්න සීල සත්‍යයන්ද ඊට වෙමින් සියල්ලෝම සංසාර දුකෙන් අත මිදෙ ලැබෙන අජරාමර ශාන්ත නිවන් සුව ලබත්වා කියලා අපි මෛත්‍රියෙන් පින්කම්බු. එනිසා ගෞරව සම්ප්‍රයුක්තව බෝධීන් වහන්සේ ළඟ ගිලන්පස තැන්පත් කිරීමෙන් මේ ප්‍රතිමා වහන්සේ ළඟ මල් තැන්පත් කිරීමෙන් සීලයක පිහිටීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතකින් අපේ පාර්ශ්වයස්කත්පත් කරගත් කුසලය හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී වදාළේ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහ නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා කියන නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ලංකාදීපං චිරං රක්ඛන්තු සිරි කල්යාණ යෝගස්සමං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සීලයක පිහිටා ඊළඟට පූජාවල් පැවැත්වීමෙන් අත් කරගන්න කුසලයේ සැමට ධ්‍යාන විපස්සනා මාර්ගඵල නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ඕකාශ වන්දාමි භන්තේ මයා කතම් පුඤ්ඤං ස්වාමිනානුමෝදිතබ්බං ස්වාමිනා කතම් පුඤ්ඤං මය්‍යං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාශ ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති. ඕකාශ කමාමි බන්ති ဒ ුතියම්පි ඕකාශ කමාමි බන්ති. තතියම්පි ඕකාශ කමාමි බන්ති. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්නතුනි, පුරා පැයකට ආසන්න කාලයක් අප බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම දැනගත යුතු, අප ජීවිතවලට ප්‍රායෝගික වශයෙන් හුරු පුරුදු කර යුතු වැදගත් ධර්ම කරුණු රාශියක් අන්තර්ගත කරමින් ඒ වටිනා ධර්ම දේශනය අප කෙරෙහි කරුණාවෙන් අනුකම්පාවෙන් පවත්වන ලද ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ධුරන්දර මහා කම්මඨානාචාර්ය ත්‍රිපිටක විශාරද අතිපූජනීය නායවිනේ අරියදම්ම අප ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂයත් චිර ජීවනයත් ලැබේවායි කියා අපි නැවත වරක් සාදුනාදයක් දී ප්‍රාර්ථනා කරමු.